ශ්‍රී ලංකාව තුළ හදිසි අනතුරු සහ කම්පන තත්ත්වයන් මාර්ග අනතුරු හා දරුණු හෘදයාබාධ ආඝාත තත්ත්වයන් හේතුවෙන් සිදුවන හදිසි රෝහල්ගතවීම් වර්ධනය වෙමින් පවතින බැවින් එම තත්ත්වයන්ට හදිසි ප්‍රතිචාර දැක්වීම පිණිස පවත්නා සීමිත සෞඛ්‍ය සේවාවන් ඒකාබද්ධ හා ප්‍රමිතිගත ව්‍යුහයක් යටතේ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තියෙනවා. ඒ අනුව එම හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවන්ගේ සම්බන්ධීකරණය, නියාමනය හා ප්‍රවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ යටතේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධති අධ්‍යක්ෂ කාර්යාලයක් Directorate of Accident and Emergency Care System පිහිටීමට යෝජනා වෙලා තියෙනවා. එම අධ්‍යක්ෂ කාර්යාලය පිහිටීම මගින් හදිසි සෞඛ්‍ය සේවාවන් එක් ව්‍යුහයක් යටතේ ඒකාබද්ධ කරමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර මාර්ගෝපදේශ යොමු කිරීමේ මාර්ග හා ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රමවත් ලෙස ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව අමාත්‍යාංශ යටතේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධති අධ්‍යක්ෂ කාර්යාලයක් පිහිටීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය මට්ටම ඉදිරිපත් කළ යෝජනාව මාධ්‍ය මණ්ඩලය විසින් අනුමත කරා. මෙහිදී පූර්ව රෝහල්ගතවීම් කටයුතු වල සිට මේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවාව සඳහා මැදිහත් වීම, නියාමනය ඇතුළු සියලු කටයුතු මේ ඩිරෙක්ටරේට් එකේ මගින් සිදු කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. එතුමා පස්වෙනි කැබිනට් තීරණය සම්බන්ධව හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධති අධ්‍යක්ෂ කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා. දැන් මේක පිහිටුවට පස්සේ මේකට එතකොට මේ 1990 සුවසැරිය පදනම දැනට කළමනාකරන මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක මේක යටතට ගැනීමට බලාපොරොත්තුවක් තියෙනවද? එහෙම නැත්නම් ඒක ඒ විදිහටම මේ ක්‍රියාත්මක වෙන ආකාරයට ක්‍රියාත්මක කරනවද? 1990 දැනට පවතින තත්වය පරිපාලන ව්‍යුහය යටතේ පවත්වාගෙන යාම තමයි බලාපොරොත්තුව තිබෙන්නේ. නමුත් දැනුත් 1990 ක්‍රියාත්මක කිරීමේදී මේ ඉමර්ජන්සි ෆිසිෂියන්ලා නැත්නම් මේ හදිසි අනතුරු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු එහි තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරනවා. ඔවුන් එහි ස්වේච්ඡාවෙන් කටයුතු කරනවා. ඔවුන්ගේ සම්බන්ධීකරණයෙන් තමයි 1990 සේවා පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේ ඩිරෙක්ටරේට් එක හැදුවාම 1990 යටතට පවරා ගැනීමක් නොවේ සිදුවන්නේ. නමුත් 1990 සම්බන්ධීකරණය කර ගනිමින් මෙම පූර්ව රෝහල් ග්‍රාහක සේවාවන් ඇතුළු මේ හදිසි අනතුරු සහ හදිසි රෝග වලට සම්බන්ධ සියලු සේවාවන් සම්බන්ධීකරණය කිරීම, ඒ පිළිබඳ මෙහෙයවීම ඇතුළු සියලු කටයුතු මේ ඒකකයේ මගින් කරන්නට පුළුවන්. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙවැනි ආකාර ඩිරෙක්ටරේට්ස් ගණනාවක් තිබෙනවා. බෝනෝ රෝග සඳහා, වගොඩ් රෝග සඳහා මේ ආදී. එතකොට මේ කටයුතු මීට වඩා විධිමත්ව කරගැනීමේ හැකියාවක් අමාත්‍යාංශයට ලැබෙනවා. ඒ නිසා තමයි මේ අපි මේ ඩිරෙක්ටරේට් එකක් අලුතෙන් පිටවන්නේ.